හරි ළමයි ආයිබෝන් සියලු දෙනාටම අපි පාස් පේපර් ඩිස්කෂන් එකේ මුදල් බැංකු මිල මට්ටම කියන පාඩමේ පාස් පේපර්ස් ඩිස්කෂන් එක පටන්ගෙන තියෙනවා. එතකොට අපි පළවෙනි වීඩියෝ එකෙන් ළමයි කතා කරා 2015 සහ 16 කියන පාස් පේපර්ස් දෙකේ මුදල් බැංකු මිල මට්ටම් වලට අදාළ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරා. හැදිරිද පුතා? එහෙනම් ඒකේ බලපු නැති කට්ටිය ඉන්නවා නම් මේක බලනවා නම් ඒකත් බලන්න. අද අපි කතා කරන්න යන පුතා 2017 ඉඳන්. හරි? 2017 නම් ඉස්සරහට කතා කරන්න යන්නේ. පැහැදිලිද? හරි. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. 2017 අහලා තියෙන පුතා පළවෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ පළවෙනි කොටස 2017 6 වෙනි ප්‍රශ්නේ තමයි ඔයගොල්ලන්ට මුදල් බැංකු මිල මට්ටමින් එන්නේ. ඒකේ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නය මතු පිට උද්දමනය සහ මූලික උද්දමනය අතර වෙනස දක්වන්න. මතු පිට උද්දමනය සහ ඔයගොල්ලෝ උද්දමන වර්ග කිහිපයක් ඉගෙන ගන්නවා. හැබැයි මේ අවුරුද්දේ 2017 වර්ෂයේ අහලා තියෙන වලගෙන් මතු පිට උද්දමනය සහ මූලික උද්දමනය අතර වෙනස මොකක්ද කියලා. පැහැදිලිද? එතකොට පුතා මතු පිට උද්දමනය කියන්නේ මොකක්ද? මතු පිට උද්දමනය කියලා කියන්නේ රටක යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ සැබෑ ලෙසම භාණ්ඩ හා සේවාවල මිල මට්ටම පොදු මිල මට්ටමේ කොච්චරක් වැඩි වුණාද කියලා බලන එක තමයි මතු පිට උද්දමනය කියලා කියන්නේ. භාණ්ඩ හා සේවාවල රටක යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ සැබෑ මිල ගණන් ඉහළ යාම පෙන්눔 කරන උද්දමන අනුපාතිකය තමයි මොකක්ද? මතු පිට උද්දමනය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේක අපි හදන්නේ පාරිභෝගික මිල දර්ශකයේ පදනම් කරගෙන තමයි මේක හදන්නේ. එහෙනම් මේකෙදී අපි බලන්නේ මොනවත් අයින් කරන්නේ අර නිකන් කාල පරිච්ඡේදයකදී ඇතිවන යම් කාල පරිච්ඡේදවලදී ඇතිවන හේතු නිසා මිල ගණන් ඉහළ යන ඒවා තියෙනවානේ. ඒවත් අපි සැලකිල්ලට ගන්නවා. පොදුවේ යම්කිසි කාල පරිච්ඡේදයක් ලෙස භාණ්ඩ හා සේවාවල මිල ගණන් කොච්චරක් ඉහළ ගිහිල්ලාද කියලා මනින එක තමයි මතු පිට උද්දමනය කියන එකෙන් අදහස් කරන්නේ. පැහැදිලිද පුතා? ඒතර ඔයගොල්ලන්ට ඒක ලියා ගන්න පුළුවන් නේ. මතු පිට උද්දමනය කියන්නේ මොකක්ද එහෙනම්? මතු පිට උද්දමනය කියලා කියන්නේ පොදු මිල මට්ටමේ සැබෑ ලෙස කොච්චරක් වෙනස් වෙලා තියෙනවද? එහෙම නැත්නම් සැබෑ මිල මට්ටම කොච්චරක් ඉහළ ගිහිල්ලා තියෙනවද? පොදු මිල මට්ටමේ යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ සැබෑ ලෙස කොච්චරක් ඉහළ ගිහිල්ලා තියෙනවද කියලා මයින් එක තමයි මේකෙන් අදහස් කරන්නේ. පැහැදිලිද? ඒතර පාරිභෝගිකයන්ගේ භාණ්ඩ යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ පාරිභෝගිකයන්ගේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් කොච්චර ප්‍රමාණයකින්ද ඉහළ ගිහිල්ලා තියෙනවද කියලා දැනගන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයක පාරිභෝගික භාණ්ඩ හා සේවාවල මිල ගණන් කොච්චර ප්‍රමාණයක් ඉහළ ගිහිල්ලා තියෙනවද කියලා මේකෙන් බලන්න පුළුවන්. ඒතර මේ පාරිභෝගිකයන්ගේ ජීවන මට්ටම වගේ මනින්න මේක හොඳ මිනුමක්. ඒ කියන්නේ මූලික උද්දමනය කියන එක මතු පිට උද්දමනය කියන එක හොඳ මිනුමක් වෙනවා. පැහැදිලිද පුතා? මේකෙදි ඔයාලට උත්තරේ ලියා ගන්න දෙන්නේ මම මේක මතක් කරගෙන යන්නේ. පැහැදිලිද? ඔයගොල්ලන්ට අමතක වෙලා තියෙනවා නම් මතක් කරගෙන යන්න තමයි මේක අපි කතා කරන්නේ. ඊට පස්සේ අපෙන් අහන පුතා මූලික උද්දමනය කියලා කියන්නේ මොකක්ද කියලා. සරලව කිව්වොත් මූලික උද්දමනය කියලා කියන්නේ తాවකාලික මිල වෙනස් වීම ඉවත් කරලා ගණනය කරන ලද උද්දමනය තමයි මූලික උද්දමනය කියලා කියන්නේ. දැන් මතු පිට උද්දමනය කියන එකේදී తాවකාලික මිල වෙනස් වීම ඒවා අපි සලකා බැලුවේ නැහැ. පොදුවේ යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ පොදුවේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඇත්තටම කොච්චරක් ඉහළ ගිහිල්ලාද කියලා මනින එක තමයි මතු පිට උද්දමනයෙන් කරන්නේ. හැබැයි මූලික උද්දමනයේදී එහෙම නෙමෙයි අපි බලනවා අර යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ මිල తాවකාලික මිල වෙනස් වීම. తాවකාලික ලෙස මිල වෙනස් වෙන්න බලපාපු හේතු. එහෙම නැත්නම් මේ විශේෂ හේතු නිසා తాවකාලිකව මිල වෙනස් වෙච්ච භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉවත් කරලා ගණනය කරන ලද උද්දමනය තමයි මූලික උද්දමනය කියලා කියන්නේ. එතකොට රටක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී ගොඩක් රටවල් භාවිතා කරන්නේ මේ මූලික උද්දමනය. ඒකෙදි මොකද්ද වෙන්නේ? අර తాවකාලික මිල වෙනස් වීම අයින් කරනවා. පැහැදිලිද? එතකොට මේ මිල ප්‍රතිපත්ති වල වෙනස් වීම, බාහිර ලෝකයේ සිදුවන වෙනස් වීම නිසා ඇතිවන මිල වෙනස් වීම, මිල පාලනයන්, ඒ වගේම ආහාර බලශක්ති වගේ දේවල් වල මිල ගණන් උච්චාවචනය වීම හදිසි අවස්ථාවලදී පැහැදිලිද? ඒ කියන්නේ తాවකාලික සංසිද්ධීන් නිසා මිල වල හට ගන්නා වෙනස් වීම
අයින් කරලා ඉවත් කරලා ගණනය කරන උද්දමනය තමයි අපි මූලික උද්දමනය කියලා අදහස් කරන්නේ. ඒතකොට ලෝකයේ බොහෝමයක් රටවල් මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී එහෙම නැත්නම් මූල්‍ය ප්‍රතිපත්ති සකස් කරද්දී පදනම් කරගන්නේ මේ මූලික උද්දමනය කියන එක. ඒකෙදී తాවකාලික මිල වෙනස් වීම ඉවත් කරලා තමයි ගණනය කරලා තියෙන්නේ. පැහැදිලිද? උද්දමනය ගණනය කරලා තියෙන්නේ తాවකාලික මිල වෙනස් වීම ඉවත් කරලා. පැහැදිලිද? ඊළඟ එක අහනවා අපෙන් දෙවෙනි එක සමහර වියදමේ සංරචක හඳුනාගෙන ආර්ථිකයක සමහර වියදම් ඉහළ යාමක් නිසා උද්දමනයක් හටගත හැක්කේ කෙසේද යන්න ප්‍රස්ථාර සටහනකින් පැහැදිලි කරන්න. හරි. සමහර වියදමේ සංරචක මොනවාද කියලා අහනවා. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා මේ සමහර වියදමේ සංරචක ඉහළ යාම නිසා එහෙම නැත්නම් සමහර වියදම වැඩි වීම නිසා ආර්ථිකයක උද්දමනය හටගන්න උද්දමනයක් ඇති විය හැක්කේ කෙසේද කියලා ප්‍රස්ථාරකින් රූප සටහනකින් පෙන්눔 කරන්න කියලා කියනවා. හරිද? ඔගොල්ලෝ දන්නවා උද්දමනය ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු දෙකයි. එකක් තමයි සමහර සැපයුම ස්ථාවරව තියෙද්දි සමහර ඉල්ලුම ඉහළ යාම. අපි ඒකට කියනවා ඉල්ලුමෙන් නැදුණු උද්දමනය කියලා. ඊළඟට සමහර ඉල්ලුම ස්ථාවරව තිබෙදී යදවුම් වල මිල ගණන් ඉහළ යාම නිසා සමහර සැපයුම අඩු වීම නිසා හටගන්නා උද්දමනයට අපි කියනවා මොනවාද? පිරිවැයෙන් තල්ලු වුණ උද්දමනය කියලා. හරි. ඔයාගෙන් අහන්නේ ඒක පිරිවැයෙන් තල්ලු වුණ උද්දමනයක් ගැන මෙතන අහන්නේ. ඔයාගෙන් අහන්නේ සමහර වියදමේ සංරචක මොනවාද සහ සමහර වියදම ඉහළ යාම නිසා කොහොමද උද්දමනයක් ඇති වෙන්නේ කියලා. මොනවාද පුතා එහෙනම් සමහර වියදමේ සංරචක? එකක් තමයි පාරිභෝජන වියදම. අපි ඒක හඳුන්වනවා C කියලා නේ. ඊට පස්සේ ආයෝජනය I නේ. රජයේ මිලදී ගැනීම G, ශුද්ධාපනයන NX. පැහැදිලිද? එහෙනම් මොනවාද? සමහර වියදමේ සංරචක මොනවාද පුතා එහෙනම්? පාරිභෝජන වියදම C නේ. ඔයාලා මේව දන්නවා. පාරිභෝජන වියදම අපි හඳුන්වනවා C කියලා නේ. ඊට පස්සේ ආයෝජන වියදම I, ආයෝජන වියදම අපි හඳුන්වනවා I කියලා නේ. ඊට පස්සේ රජයේ මිලදී ගැනීම අපි හඳුන්වනවා G කියලා. ඊට පස්සේ අපි හඳුන්වනවා ඊළඟ එක ශුද්ධ අපනයන. ශුද්ධ අපනයන අපි ගන්නවා NX කියලා. එහෙනම් මෙන්න මේව තමයි සමහර වියදමේ සංරචක. මොනවාද පුතා එහෙනම් සමහර වියදමේ සංරචක? පාරිභෝජන වියදම, ආයෝජන වියදම, රජයේ මිලදී ගැනීම, ශුද්ධ අපනයන. එහෙනම් C ධන I ධන G ධන NX තමයි සමහර වියදමේ සංරචක වෙන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට අපෙන් අහුව මෙන්න මේ සමහර වියදම ඉහළ යාම නිසා උද්දමනයක් ඇති වෙන්න පුළුවන් ආකාරය කොහොමද කියලා. පැහැදිලිද? ඔයගොල්ලෝ දන්නවා උද්දමනය සඳහා බලපාන හේතු දෙකයි මොනවාද? ඉල්ලුමින් නැදුණු උද්දමනය සහ පිරිවැයෙන් තල්ලු වුණ උද්දමනය. පැහැදිලිද මොනවාද උද්දමන ඇති වෙන්න බලපාන හේතු දෙක? ඉල්ලුමින් නැදුණු උද්දමනය, පිරිවැයෙන් තල්ලු වුණ උද්දමනය. ඉල්ලුමින් නැදුණු උද්දමනය කියන්නේ මොකද්ද පුතා? සමහර සැපයුම ස්ථාවරව තියෙද්දී සමහර ඉල්ලුම වැඩිවීම නිසා ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන්වීම තුළින් ඇතිවන උද්දමනය අපි හඳුන්වනවා මොකක් කියලාද? ඉල්ලුමෙන් ඈදුණු උද්දමනය කියලා. එහෙම නැත්නම් සමහර වියදම්, ඒ කියන්නේ සමහර සැපයුම ස්ථාවරව තියෙද්දී සමහර වියදම් වැඩිවීම නිසා ඇතිවන උද්දමනය, පොදු මිල මට්ටම ඉහළ යාම අපි හඳුන්වනවා ඉල්ලුමෙන් ඈදුණු උද්දමනය කියලා. පැහැදිලිද? හරි. ඒක අපිට මෙන්න මෙහෙම රූප සටහනකින් ඔයාලා නිරූපණය කරන්න පුළුවන්. මේ පැත්තට ළමයි ආදායම. පැහැදිලිද? මේ පැත්තට මූර්ත ආදායම. මේ පැත්තට පොදු මිල මට්ටම. මූර්ත ආදායම, පොදු මිල මට්ටම. හරිද? එතකොට අපිට සැපයුම් වක්‍රය අඳින්න පුළුවන් මෙන්න මෙහෙම. නේ එක්තරා කාලයකට පස්සේ සැපයුම ස්ථාවර වෙනවා නේ. මේක අපි හඳුන්වනවා මොකද්ද? AS. එහෙම නැත්නම් සමහර සැපයුම. හරි. සමහර සැපයුම.
ඊළඟට අපි සමහර ඉල්ලුම අදිනවා. AD අපි ඇග්‍රිගේට් ඩිමාන්ඩ් කියනවා සමහර ඉල්ලුම. හරි. දැන් මේ සමහර සැපයුම ස්ථාවරව තියෙද්දී සමහර ඉල්ලුම වැඩි වෙනවා. සමහර වියදම් ඉහළ යාම නිසා සමහර සැපයුම ස්ථාවරව තියෙද්දී සමහර ඉල්ලුම වැඩි වෙනවා. අපි හිතමු මෙහෙම වැඩි වුණා කියලා. හරි. පළවෙනි අවස්ථාවේදී මෙන්න පොදු මිල මට්ටම P මෙන්න y. හරිද? එතකොට සමහර සැපයුම ස්ථාවරව තියෙද්දී සමහර ඉල්ලුම වැඩි වුණොත් මොකක්ද වෙන්නේ? මෙන්න සමහර ඉල්ලුම ඉහළ යනවා AD2 දක්වා. මෙන්න මිල ගණන් වැඩි වෙනවා. මොකද උනේ? මිල ගණන් වැඩි වුණා. එහෙනම් සමහර සැපයුම ස්ථාවරව තියෙද්දී සමහර ඉල්ලුම වැඩි වුණා මොකද්ද වෙන්නේ? සැපයුම නොවෙනස්ව තිබියදී සමහර ඉල්ලුම AD සිට AD1 සිට AD2 දක්වා වැඩි වෙන විට පොදු මිල මට්ටම මොකද්ද වෙන්නේ? P සිට P1 දක්වා වැඩි වෙනවා. අන්න එහෙනම් අපිට රූප සටහනකින් පෙන්වන්න පුළුවන්. කොහොමද? ඉල්ලුමෙන් නැදුණු උද්දමනය. එහෙම නැත්නම් සමහර වියදම් වැඩි වීම නිසා පොදු මිල මට්ටමේ ඉහළ යාම අපි හඳුන්වනවා ඉල්ලුමෙන් නැදුණු උද්දමනය කියලා. හරි? මේක මතක් කරගන්න ඕගොල්ලෝ මේවා ඇඳලා ඇත්තේ ඔයාලගේ නෝට් වල මේවා ඕන තරම් ඇඳලා ඇති. පැහැදිලිද? එහෙනම් සමහර වියදමේ සංරචක මොනවාද? පාරිභෝජන වියදම, ආයෝජන ආදායම, රජයේ මිලදී ගැනීම සහ ශුද්ධ අපනයන. ඊට පස්සේ සමහර වියදම් වැඩිවීම නිසා ඒ කියන්නේ සමහර සැපයුම ස්ථාවරව තියෙද්දී සමහර වියදම් වැඩිවීම නිසා ඇතිවන උද්දමනය අපිට රූප සටහනකින් අඳින්න පුළුවන්. එකෙන් අපෙන් නොකියන්නේ ඉල්ලුමෙන් නැදුණු උද්දමනය. සමහර සැපයුම ස්ථාවරව තියෙද්දී සමහර ඉල්ලුම වැඩි වුණාම රටේ භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම ඉහළ යනවා. ඒකට අපි කියනවා ඉල්ලුමෙන් නැදුණු උද්දමනය කියලා. පැහැදිලිද? හරි. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ තියෙනවා වාණිජ බැංකුවක ශේෂපත්‍රයේ පහත දැක්වේ. වාණිජ බැංකුවක ශේෂපත්‍රයක් දීලා තියෙනවා අපිට. වාණිජ බැංකුවක ශේෂපත්‍රයේ පහත දැක්වේ. අපි බලමු අපේ මොනවද අහන්නේ කියලා. වාණිජ බැංකුවක ශේෂපත්‍රයේ පහත දැක්වේ. හරි. ඉල්ලුම් තැන්පතු ඉල්ලුම් තැන්පතු 1,80,000යි සංචිත ලක්ෂයයි භාණ්ඩාගාර පැඳුම් කර 40000යි ණය 40000යි. හරි. මේ විදිය තමයි අපේ ශේෂපත්‍රය තියෙන්නේ. පැහැදිලිද? හරි. අපෙන් අහනවා ඊළඟට අවශ්‍ය සංචිත අනුපාතය 10%ක් වේ නම් මෙම බැංකුවට අනාගතයේදී ලබා දිය හැකි අලුත් ණය උපරිම වශයෙන් කොපමණද? හරි. අපෙන් අහනවා මේ සංචිත අවශ්‍යතාවයේ 10%ක් නම් සංචිත අවශ්‍යතාවයේ 10%යි නම් අනාගතයේ මේ බැංකුවට ලබා දිය හැකි ණය ප්‍රමාණය. හරි. ලබා දිය හැකි අලුත් ණය ප්‍රමාණය කොහොමද ගන්නෙ? එහෙනම් අපි සාමාන්‍යයෙන් ලබා දිය හැකි ණය ප්‍රමාණය ගන්නෙ කොහොමද? අධිසංචිතය තමයි අපිට ණයට දෙන්න පුළුවන් නේ. අධිසංචිතයක් තියෙනවනේ බැංකුවක අධිසංචිතයක් තියෙනවනේ වාණිජ බැංකුවක අධිසංචිතයක් තියෙනවා නම් තමයි ඒක තමයි අපිට ණයට දෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි බලන්න ඕන සංචිත අවශ්‍යතාවයේ 10% දී අධිසංචිතයක් මේ බැංකුව තුර තියෙනවද කියලා. පැහැදිලිද? අධිසංචිතයක් තියෙනවා නම් අපිට ඒ ප්‍රමාණය ණයට දෙන්න පුළුවන්. එහෙනම් අපි අධිසංචිතය හොයාගන්නේ කොහොමද? හරි. අධිසංචිතය හොයාගන්නේ කොහොමද? අපි අධිසංචිතය හොයාගන්නේ පුතා අධිසංචිතය සමානයි පවත්නා සංචිතය අඩු කිරීම අවශ්‍ය සංචිතය. එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය. පැහැදිලිද? එහෙනම් අපිට සූත්‍රයට දාලා හොයාගන්න පුළුවන්. අධිසංචිතය
නේ අධිසංචිතය සමානයි මොකටද? පවත්නා සංචිතය. පවත්නා සංචිතය ඍණ මොකද්ද? අවශ්‍ය සංචිතය. අවශ්‍ය සංචිතය. පවත්නා සංචිතය ඍණ අවශ්‍ය සංචිතය. එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය කියලා ගත්තත් හරි. පවත්නා සංචිතය කීයද පුතා? ලක්ෂයක් තියෙනවානේ. සංචිතයේ ලක්ෂයයි කියලා අපේ දේශපත්‍රයේ දීලා තියෙනවානේ ගානේ. පවත්නා සංචිතය ලක්ෂයයි. අවශ්‍ය සංචිතය 110යි. එහෙම නැත්නම් 110යි නම් ලක්ෂයට sorry ලක්ෂයයි නෙමෙයි පවත්නා සංචිතය. ඔව් පවත්නා සංචිතයේ ලක්ෂයයි. සංචිත අවශ්‍යතාවය තැන්පතුවෙන් 110ක්. තැන්පතුව 1,80,000යි. තැන්පතුව 1,80,000යි. එහෙනම් අවශ්‍ය සංචිතය අපිට ගන්න පුළුවන් 110ක් සංචිත තියාගන්න ඕනේ. එහෙනම් 1,80,000ට 110ක් බලනවා. කීයද එතකොට? මෙතන පවත්නා සංචිතය ලක්ෂයයි. මේ පැත්තේ 18,000යි. මේ බිඳුවට මේ බිඳුව, මේ බිඳුවට මේ බිඳුව ගියාම 18,000යි. පවත්නා සංචිතය ලක්ෂයක් තියෙනවා. අවශ්‍ය සංචිතය කීයද? 18,000යි. එහෙනම් අපිට අධිසංචිතය හොයාගන්න පුළුවන්. මේකෙන් මේක අඩු කරාම අපිට එනවා අධිසංචිතය කීයද? 82,000ක්. 82,000යි. එහෙනම් මේ බැංකුවට දෙන්න පුළුවන් ණය ප්‍රමාණය කීයද? නේ මම ඉස්සෙල්ලා කිව්වා අලුතෙන් දිය හැකි ණය ප්‍රමාණය සමාන වෙනවා බැංකුවේ තියෙන අධිසංචිතයට. නේ අධිසංචිතය ගන්නේ කොහොමද? පවත්නා සංචිතය ඍණ අවශ්‍ය සංචිතය. පවත්නා සංචිතය අපේ ශේෂපත්‍රයේ තියෙනවා. අවශ්‍ය සංචිතය ගන්නේ කොහොමද? බැංකුවට තියෙන තැන්පතු වලින් සංචිත අවශ්‍යතාවය. සංචිත අවශ්‍යතාවයේ 10%යි. තැන්පතුව 1,80,000යි. එහෙනම් 1,80,000ට 10%ක් කියන්නේ 18,000යි. එහෙනම් අවශ්‍ය සංචිතය 18,000යි. සංචිතය ලක්ෂයක් තියෙනවා. එහෙනම් වැඩි කීයක් තියෙනවද? 82,000ක්. අධිසංචිතය 82,000යි. එහෙනම් මේ බැංකුවට අලුතින් දී හැකි ණය ප්‍රමාණය 82,000යි. පැහැදිලිද? හරි. හරි. ඊළඟ කොටස අපෙන් අහනවා බලමු ප්‍රශ්නෙට යන්න අපි. ඊළඟ කොටස අපෙන් අහනවා රුපියල් මිලියන 10,000ක තැන්පතු මෙම බැංකුවෙන් ඉවත් කරගනු ලැබුවොත් එම බැංකුවට අනාගතයේදී ලබා දී හැකි අලුත් ණය ප්‍රමාණය කොපමණ වේද? අර උඩ එකට උත්තරේ රුපියල් මිලියන 82,000ක් දෙන්න පුළුවන්. හරි. රුපියල් මිලියන කියලා ලියන්න. හරි. මේක රුපියල් මිලියන වලින් නේ තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න විභාගෙත් ගිහිල්ලා ලියන්න රුපියල් මිලියන. නේ අධිසංචිතය තමයි ණයට දෙන්න පුළුවන්. එහෙනම් රුපියල් මිලියන 82,000ක් අලුතෙන් ණය දෙන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟ කොටසින් අපෙන් අහනවා රුපියල් මිලියන 10,000ක තැන්පතු මෙම බැංකුවෙන් ඉවත් කරගනු ලැබුවොත් එම බැංකුවට අනාගතයේදී ලබා දී හැකි අලුත් ණය උපරිම වශයෙන් කොපමණද කියලා. දැන් මෙයාලගේ තියෙන තැන්පතුවෙන් 10,000ක් අයින් කරගන්නවලු රුපියල් මිලියන 10,000ක්. ඊට පස්සේ අපෙන් අහනවා එහෙම රුපියල් මිලියන 10,000ක් අයින් කරාට පස්සේ මේ බැංකුවට උපරිම වශයෙන් කොච්චරක් ණය දෙන්න පුළුවන්ද කියලා. පැහැදිලිද? හරි. එහෙනම් මම මේක මකා ගන්නවා. හරි. එහෙනම් රුපියල් මිලියන 10,000ක් අයින් කරගත්තම මොකද්ද වෙන්නේ? තැන්පතුවෙමුත් 10,000ක් අඩු වෙනවා. සංචිත වෙලෙමුත් 10,000ක් අඩු වෙනවා. එහෙනම් දැනට පවතින සංචිත කීයද එහෙනම්? 10,000ක් අයින් කරගත්තාට පස්සේ දැනට පවතින සංචිත. දැනට පවතින සංචිතය කීයද? දැනට ලක්ෂයක් තියෙනවා. අර අයින් කරගත්තට පස්සේ 10,000ක් කීයද? 90,000යිනේ. සංචිතය ඉතුරු වෙන්නේ කීයද? 90,000යි. තැන්පතු කීයක් ඉතුරු වෙනවද? දැනට ඉතිරි වෙන තැන්පතු. අපි මෙතන දාගමු ඉතිරි වෙන කියලා. ඉතිරි වෙන තැන්පතු. අර රුපියල් මිලියන 10,000 ගත්තට පස්සේ.
දැන් කීයක් තියෙනවද? 1,80,000ක් තියෙනවා. ඒකෙන් 10,000ක් ගන්නවා. 1,80,000ක් තියෙනවා. ඒකෙන් පුතා 10,000ක් ගන්නවා. හරි. එහෙනම් කීයද? 1,70,000යි තැන්පතු ඉතුරු වෙන්නේ. කීයද? 1,70,000ක් තමයි තැන්පතු ඉතුරු වෙන්නේ. පැහැදිලිද? හරි. දැන් අපිට අහන්නේ ඉස්සල උත්තරේම තමයි. දැන් ආයෙත් අහන්නේ ඉස්සල එකම. දැන් ව්‍යවස්ථාප සංචිත අපිට අවශ්‍යතාවය දීලා තියෙනවා. මෙන්න මෙහෙම මෙයාලගේ තැන්පතු වලින් රුපියල් මිලියන 10,000ක් අයින් කරගත්තට පස්සේ මේගොල්ලන්ට කොච්චරක් ණය දෙන්න පුළුවන්ද කියලා අහන්නේ. එහෙනම් දැන් ඉතිරි සංචිතයේ ඉතුරු වෙන්නේ 90,000යි තැන්පතු වලින් ඉතුරු වෙන්නේ 1,70,000යි. එහෙනම් දැන් බලනවා අධි සංචිතයක් තියෙනවද කියලා. මේගොල්ලෝ ගාව අධි සංචිතයක් තියෙනවද කියලා බලනවා. අධි සංචිතයක් තියෙනවා නම් මේගොල්ලොන්ට අලුතෙන් නැවත ණය දෙන්න පුළුවන්. අධි සංචිතයක් නැත්තම් දෙන්න බැරි. හරි. දැන් අපි බලනවා අධි සංචිතයක් තියෙනවද කියලා. කොහොමද අධි සංචිතය බලන්නේ? අධි සංචිතය හොයන්නේ කොහොමද? අධි සංචිතය සමානයි පවතින සංචිතය ඍණ අවශ්‍ය සංචිතය. එහෙම නැත්නම් පවතින සංචිතය ඍණ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය. හරි. අපි බලමු. අධි සංචිතය සමානයි මොකටද? පවතින සංචිතය ඍණ අවශ්‍ය සංචිතය. එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය. එහෙම නැත්නම් මොකද පුතා? ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය. හරි. දැන් පවතින සංචිතය කීයද? 90000යි. දැන් පවතින සංචිතය 90000යි. ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය. දැන් තැන්පතුව 1,00,000 නෑ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයේ 10%යි. තැන්පතුව තියෙන්නේ 1,70,000යි. එහෙනම් 1,70,000ට 10%ක් කීයද? දැන් මේ බිඳුවට මේ බිඳුව ගියාම සංචිත අවශ්‍යතාවය 17,000යි. එහෙනම් 90,000 ඍණ සංචිත අවශ්‍යතාවය 17,000යි. එහෙනම් අධි සංචිතය කීයද? අධි සංචිතය 90,000න් 17,000ක් ගියාම 73,000යි. 73,000යි. එහෙනම් මේ බැංකුවට උපරිම වශයෙන් දී හැකි ණය ප්‍රමාණය කීයද? නේ අපි දන්නවා උපරිම වශයෙන් ණය දෙන්න පුළුවන් බැංකුවේ තියෙන අධි සංචිතය. එහෙනම් මේ බැංකුවට උපරිම වශයෙන් දී හැකි ණය ප්‍රමාණය කීයද? එහෙනම් මේ බැංකුවට අලුතෙන් මේ තැන්පතු රුපියල් මිලියන 10,000ක තැන්පතුවක් ඉවත් කරගත්තට පස්සේ මේ බැංකුවට උපරිම වශයෙන් රුපියල් මිලියන 73,000ක අලුතින් ණය දෙන්න පුළුවන්. පැහැදිලිද? මේ බැංකුවට අලුතින් රුපියල් බිලියන 73,000ක ණය අලුතින් දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. මම හිතනවා ඒ ගාන තේරෙන්නේ නැති කියලා ඔයගොල්ලන්ට. හරි. හදාගන්න එක. පැහැදිලිද? ඔයගොල්ලන්ට ඒ ගාන තේරෙන්නේ නැති කියලා මම හිතනවා. හරි. මතක තියාගන්න අපිට හැම නිතරම දෙන්න පුළුවන් ණයට දෙන්න පුළුවන් අලුතින් ණය දෙන්න පුළුවන් මොනවාද? අපි ගාව තියෙන අධි සංචිතය. අධි සංචිතය හොයාගන්නේ කොහොමද? පවතින සංචිතය ඍණ අවශ්‍ය සංචිතය. එහෙම නැත්නම් පවතින සංචිතය ඍණ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය. හැදිරියේ නේද? හරි. හරි මේක හදාගන්න අධි සංචිතය පවතින සංචිතය ඍණ සංචිත අවශ්‍යතාවය. දැන් තියෙන සංචිතය 90,000යි. අවශ්‍යතාවය 1,70,000ට 10%ක්. අවශ්‍යතාවය 17,000යි. එහෙනම් තියෙන ගානින් 17,000 අඩු කරාම අධි සංචිතය වෙන 73,000ක් රුපියල් මිලියන. එහෙනම් මේ ගාන අපිට අලුතින් ණය දෙන්න පුළුවන්. පැහැදිලි නේද පුතා? හරි. මම මේවා මතක් කිරීමක් කරන්නේ. හරි ඔයගොල්ලන්ට විභාගෙට තව ටික දවසයි තියෙන්නේ. ඔයගොල්ලෝ මේ ටික මතක් කරගන්න. හරි. ඊට පස්සේ පුතා බලමු අපි ඊළඟට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා.
ඊට පස්සේ අහනවා පුතා අධිබලති මුදල් යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද? අධිබලති මුදල් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ආර්ථිකයේ අධිබලති මුදල් තොගය පාලනය කිරීමේලා පරිපූර්ණ බලයක් මහ බැංකුවට තිබේද? හේතු දක්වන්න. හරි. හරි. මොකද්ද පුතා අධිබලති මුදල් කියන්නේ? රටක මුදල් සැපයීමට පදනම සපයන මුදල් නේ. රටක මුදල් සැපයීමට පදනම සපයන මුදල් අපි හඳුන්වනවා මොනවා කියලාද පුතා? අධිබලති මුදල් කියලා. එහෙම නැත්නම් කිසියම් රටක සමස්ත මුදල් සැපයීමේ පදනම ලෙස සැලකෙන මූල්‍යවත්කම් සමූහය අපි හඳුන්වනවා අධිබලති මුදල් කියලා. එහෙම නැත්නම් රටක මුදල් සැපයීමට පදනම සපයන මූල්‍යවත්කම් තමයි අපි හඳුන්වන්නේ මොනවා කියලාද? අධිබලති මුදල් කියලා. මේවා පදනම් මුදල්, සංචිත මුදල්, ඒ වගේ නම් වලිනුත් මේවා හඳුන්වනවා. එතකොට රටක මූල්‍ය සමස්තය ගොඩනැගෙන්නේ මේ අධිබලති මුදල් මත. එහෙම නැත්නම් අධිබලති මුදල් තොගය මත තමයි රටේ මුදල් සැපයුම තීරණය වෙන්නේ. එහෙනම් රටක මුදල් සැපයුම තීරණය කරන ප්‍රධාන නිර්ණායකයක් මොකද්ද? අධිබලති මුදල්. එහෙම නැත්නම් රටක මුදල් සැපයුම තීරණය කරන මූල්‍යවත්කම් සමූහය තමයි අපි අධිබලති මුදල් කියලා කියන්නේ. එහෙනම් රටක මුදල් සැපයුම තීරණය කරන්න බලපාන ප්‍රධාන සාධකය මොකද්ද? අධිබලති මුදල්. මේවා අපි හඳුන්වනවා සංචිත මුදල්, ඒ වගේම පදනම් මුදල් කියලත් අපි මේවා හඳුන්වනවා. පැහැදිලිද? එහෙනම් ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් නේ. අධිබලති මුදල් කියන්නේ මෙහෙනම් මොනවාද? රටක සමස්ත මුදල් සැපයීමට පදනම සපයන, එහෙම නැත්නම් පදනම ලෙස සැලකෙන මූල්‍යවත්කම් සමූහය අපි හඳුන්වනවා අධිබලති මුදල් කියලා. මේවා සංචිත මුදල් නේ, මූල්‍ය පදනම් මුදල් කියලා අපි හඳුන්වනවා. එතකොට රටක මූල්‍ය සමස්තය ගොඩ නැගෙන්නේ මේ අධිබලති මුදල් තොගය මත. ඒ නිසා ඒ රටක මුදල් සැපයීමේ ප්‍රධාන නිශ්චායකයක් එහෙම නැත්නම් ප්‍රධාන නිර්ණායකයක් වෙනවා. අධිබලති මුදල් සමන්විත වෙන්නේ මොනවාගෙන්ද? නේ? අධිබලති මුදල් සමන්විත වෙනවා මහජනයා සහ වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල්, ඒ වගේම වාණිජ බැංකුව සතු මහ බැංකුවේ ඇති, ඒ කියන්නේ වාණිජ බැංකුව සතුව මහ බැංකුවේ ඇති තැන්පතු යන සංරචක දෙක. මහ බැංකුවේ තියෙන වාණිජ බැංකුව සතු තැන්පතු. පැහැදිලිද? එහෙනම් පදනම් මුදල් කියන්නේ මොනවාද? රටක මුදල් සැපයීමට පදනම සපයන මුදල් තමයි පදනම් මුදල් කියලා කියන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් පදනම් මුදල් වල එහෙම නැත්නම් මූල්‍ය සමස්තය, එහෙම නැත්නම් සංචිත මුදල්, මේ වගේ තියෙන නිර්ණායක මොනවාද? මහජනයා වෙත ඇති මුදල්, වාණිජ බැංකුව සතු ව්‍යවහාර මුදල්, මහ බැංකුව වෙත ඇති වාණිජ බැංකුව සතු තැන්පතු. හරි. තව එකක් තියෙනවා වාණිජ බැංකුව වෙත ඇති රජයේ නියෝජිත ආයතන සතු තැන්පතු. මේක ප්‍රායෝගිකව නෑ. ඒක නිසා අපි ඒක ගණන් වැඩි ගන්නෙ නැහැ. එහෙනම් ප්‍රධාන වශයෙන් තියෙන්නේ මොනවාද? මහජනයා සහ වාණිජ බැංකුව සතු ව්‍යවහාර මුදල්, ඊට පස්සේ වාණිජ බැංකුව සතු මහ බැංකුවේ ඇති තැන්පතු වල. වාණිජ බැංකුව මහ බැංකුව වෙත ඇති වාණිජ බැංකු තැන්පතු. මහ බැංකුවේ තියෙන වාණිජ බැංකුව වල තැන්පතු. පැහැදිලිද? ඊට පස්සේ මෙන්න මේ අධිබලති මුදල් මහ බැංකුව සිට ආර්ථිකය කරා මුදා හරින ප්‍රධාන යාන්ත්‍රණයන් දෙකයි. අපෙන් අහනවනේ මේ අධිබලති මුදල් තොගය පාලනය කිරීමේලා පරිපූර්ණ බලය තියෙන්නේ කාටද කියලා. ඊට පස්සේ හේතුත් අහනවා. නේ? ඒ නිසා මොකද්ද? එතකොට මේ අධිබලති මුදල් වල බලය තියෙන්නේ මහ බැංකුවට. පැහැදිලිද? එතකොට මේ අධිබලති මුදල් මහ බැංකුවේ සිට ආර්ථිකයට මුදා හරින ප්‍රධාන යාන්ත්‍රණයන් දෙකයි තියෙන්නේ. මහ බැංකුව විසින් වාණිජ බැංකුව වලට ණය සැපයීමේදී දේශීය මූල්‍යවත්කම් අත්කර ගැනීම,
ඊට පස්සේ මහා බැංකුව විසින් රජයෙන් සහ වාණිජ්‍ය බැංකුවලින් විදේශ විනිමය මිලදී ගැනීම. හරි. රජය එහෙම නැත්නම් මහා බැංකුව රජයට සහ වාණිජ්‍ය බැංකුවලට ණය සැපීමේදී මේක වෙනස් වෙනවා. මහා බැංකුව විසින් රජයට සහ වාණිජ්‍ය බැංකුවලට ණය සපයද්දී මහා බැංකුවේ තියෙන අධිබලති මුදල් ටික ආර්ථිකයට මුදා හැරෙනවා. ඒ වගේම මොනවාද? මහා බැංකුව විසින් වාණිජ්‍ය බැංකුවලට වලින් විදේශ විනිමය මිලදී ගත්තත් මේක අධිබලති මුදල් ආර්ථිකයට මුදා හරිනවා. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේ අධිබලති මුදල් වල පරිපූර්ණ බලයක්ම මහ බැංකුවට නැහැ. හරි. පරිපූර්ණ බලයක්ම මහ බැංකුවට නැහැ. ඒක චුට්ටක් මතක තියාගන්න. හරි. හරි. එතකොට පුතා අධිබලති මුදල් කිව්වේ මොකක්ද? ආය පාරක් ඒ ප්‍රශ්න මතක් කරගත්තොත් ඕගොල්ලන්ට අමතක නිසා රටක මොකද්ද? රටක මුදල් සැපයීමට පදනම සපයන මුදල් අපි මූල්‍යවත්කම් සමූහය අපි හඳුන්වන මොනවා කියලාද පුතා? අධිබලති මුදල් කියලා. රටක මුදල් සැපයීමට පදනම සපයන මූල්‍යවත්කම් සමූහය අපි හඳුන්වනවා අධිබලති මුදල් කියලා. ඒතර මේ අධිබලති මුදල් වලට එන්නේ මොනවාද? මහජනයා වෙතති සහ වාණිජ්‍ය බැංකුවල තියෙන විවහාර මුදල් වාණිජ්‍ය බැංකුව සහ මහා ජනතාව සහ වාණිජ්‍ය බැංකුව සතු විවහාර මුදල් ඊට පස්සේ මහා බැංකුව වෙත ඇති වාණිජ්‍ය බැංකු තැන්පතු මහා බැංකුවේ තියෙන වාණිජ්‍ය බැංකු වල තැන්පතු පැහැදිලිද? ඊට පස්සේ මෙන්න මේ මුදල් පදනම එහෙම නැත්නම් මේ පදනම් මුදල් ආර්ථිකයට ප්‍රධාන මූලාශ්‍ර දෙකක්. එහෙම නැත්නම් මේ මහා බැංකුව විසින් ආර්ථිකයට මේ පදනම් මුදල් නිකුත් කරන ප්‍රධාන යාන්ත්‍රණයන් දෙකක් ඔස්සේ තමයි අපි මේව කරන්නේ. මොනවාද? ශ්‍රී ලංකා මහා බැංකුව සතු සුද්ධ විදේශීය වත්කම්. හරි. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුව සතු සුද්ධ දේශීය වත්කම්. මේ දෙක මත තමයි තීරණය වන යාන්ත්‍රණයන් දෙකක් ඔස්සේ ප්‍රධාන යාන්ත්‍රණ දෙක තමයි මේ ආර්ථිකයට, ඒ කියන්නේ මහා බැංකුව විසින් ආර්ථිකයට පදනම් මුදල් නිකුත් කරන ප්‍රධාන යාන්ත්‍රණයන් දෙකක් තියෙනවා. ඒවා තමයි දේශීය සහ විදේශීය වත්කම් අත්පත් කර ගැනීම තුලින්. හරිද? එතකොට මේ නිසා පදනම් මුදල් තීරණය කරන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. ඒවා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට ලබා දෙන සුද්ධ ණය, මහ බැංකුව විසින් වාණිජ්‍ය බැංකුව වල සපයන ලද ණය මගින්, ඒ වගේම මහ බැංකුව අනිකුත් සුද්ධ දේශීය වත්කම් අත්පත් කර ගැනීම මගින් සහ වාණිජ්‍ය බැංකුව මහ බැංකුවේ සුද්ධ විදේශ වත්කම් වලින්. පැහැදිලිද? ඊට අමතරව අපෙන් අහනවා මේ මහ බැංකුවේ අධිබලති මුදල් මුදාහරින යාන්ත්‍රණයන් දෙකක්. මේ මුදාහරින කොහොමද ආර්ථිකයට මුදාහරින්නේ? මහා බැංකුව ආර්ථිකයට අධිබලති මුදල් මුදාහරින ප්‍රධාන යාන්ත්‍රණයන් දෙකක් තියෙනවා. එකක් තමයි මහා බැංකුව රජයට සහ වාණිජ්‍ය බැංකුවලට ණය දීමෙන් දේශීය වත්කම් අත්පත් කර ගැනීම තුළින් හරි. දැන් අපි ඉගෙන ගත්තනේ උදේ නේ ආර්ථිකයට පදනම් මුදල් නිකුත් කරන ප්‍රධාන යාන්ත්‍රණ දෙකයි. මොනවාද? ශ්‍රී ලංකා මහ බැංකුව සතු සුද්ධ දේශීය වත්කම්, ඊළඟට මහ බැංකුව සතු සුද්ධ විදේශීය වත්කම්. එහෙනම් ආර්ථිකයට මෙන්න මේ අධිබලති මුදල් මුදාහරින ප්‍රධාන යාන්ත්‍රණ දෙකක් තියෙනවා. මොනවාද? එකක් තමයි මහ බැංකුව රජයට සහ වාණිජ්‍ය බැංකුව වලට ණය දීමෙන් දේශීය වත්කම් අත්පත් කර ගැනීම. වාණිජ්‍ය බැංකුව වල සහ රජයට දේශීය වශයෙන් ණය දීලා මුදල් අත්පත් කරගන්න. වත්කම් අත්පත් කරගන්න. ඊළඟට විදේශ විනිමය වෙළඳපොලේ විනිමය මිලදී ගැනීමෙන් විදේශ වත්කම් අත්පත් කර ගැනීම. නේ? දේශීය වත්කම් සහ විදේශීය වත්කම් මතනේ මේ අධිබලති මුදල් තීරණය වෙන්නේ. එහෙනම් මේ අධිබලති මුදල් වෙළඳපොළට නිකුත් එහෙම නැත්නම් ආර්ථිකයට නිකුත් කරන ප්‍රධාන ආකාර දෙකේ ඒ දෙක නිකුත් කරන්නේ මෙන්න මේ යාන්ත්‍රණයන් ඔස්සේ. එකක් තමයි වාණිජ්‍ය මහ බැංකුව රජයට සහ වාණිජ්‍ය බැංකුව වලට ණය දීම තුළින් දේශීය වත්කම් අත්පත් කරගන්නවා. ඒ වගේම මහ බැංකුව විදේශ විනිමය මිලදී ගැනීම තුළින් ඒ කියන්නේ විදේශ විනිමය වෙළඳපොළවල් වලින් විදේශ විනිමය මිලදී ගැනීම තුළින් මොනවාද? විදේශ වත්කම් අත්පත් කරගන්නවා නේ. මෙන්න මේ හේතු දෙක නිසා මොනවාද? නැත්තම් මෙන්න මේ යාන්ත්‍රණ දෙක මගින් අධිබලති මුදල් ආර්ථිකයට
එහෙම නැත්නම් මේ මහා බැංකුව විසින් අධිබලති මුදල් ආර්ථිකයට මුදා හරිනවා. පැහැදිලිද? ඊළඟට පුතා මෙන්න මේ අධිබලති මුදල් වල පාලනය කිරීමට මහා බැංකුවට පූර්ණ අයිතියක් නැහැ. අපෙන් අහනවනේ. ප්‍රශ්නේ ඊළඟ කොටසේ අහනවා මෙන්න මේ අධිබලති ආර්ථිකයේ අධිබලති මුදල් පාලනය කිරීමේලා පරිපූර්ණ බලයක් මහා බැංකුවට තියෙනවද? ඒකට හේතු දක්වන්න කියලා කියනවා. හරිද? එතකොට මෙන්න මේ මහා බැංකුවට අධිබලති මුදල් පාලනය කිරීමේලා පූර්ණ බලයක් මහා බැංකුවට නැහැ. ඒකට හේතු තමයි රජයේ බැංකුකරු ලෙස රජයට අවශ්‍ය මුදල් පහසුකම් ලබා දීමට බැඳී සිටින නිසා. ඒ කියන්නේ රජයට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙන්න බැඳලා ඉන්නවා. ඒ වගේම විදේශ විනිමය උච්චාවචන වළක්වා ගැනීමට විටින් විට මහ බැංකුව විදේශ වෙළඳපොළට නැදිහත් වෙනවා. රජයේ අවශ්‍යතාවයන්ට ණය දෙන්න සිදු වෙනවා. රජයේ අවශ්‍යතාවයන් මත මහ බැංකුවට ණය පහසුකම් ලබා දීමට බැඳී සිටිනවා. ඒ වගේම විදේශ විනිමය අනුපාතයේ උච්චාවචන වළක්වා ගැනීමට මෙන්න මේ මහ බැංකුවට විදේශ විනිමය මිලදී ගන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? මෙන්න මේ හේතුව නිසා අපිට එහෙම නැත්නම් මහ බැංකුවට මේ අධිබලති මුදල් පාලනය කිරීමේලා පූර්ණ අයිතියක් නැහැ. හරි පූර්ණ බලයක් නැහැ. ඊට පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ අනුගමනය කරන මූල්‍ය ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අරමුණු මොනවාද කියලා අපෙන් අහනවා. ඊළඟ ප්‍රශ්නේ පුතා අහන මොකද්ද? ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ අනුගමනය කරන ලබන මූල්‍ය ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අරමුණු. හරි. මේ වර්තමානයේ ක්‍රියාත්මක වන මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණු තමයි පුතා මොනවාද? එකක් තමයි මුදල් ඉලක්කකරණය සහ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය යන ලක්ෂණ සහිතව වැඩි දියුණු කළ මූල්‍ය ප්‍රතිපත්ති රාමුවක් මත පදනම්ව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. එතකොට මේ නව පනතට අනුව මොකද්ද? ශ්‍රී ලංකා මහ බැංකුව පනතට අනුව නම්‍යශීලී උද්දමන ඉලක්කකර රාමුවකට අනුකූලව මූල්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම එකක් ක්‍රියාත්මක කිරීම. ඊළඟට මේ උද්දමන අනුපාතිකය තනි ඉලක්කමක වැඩි දියුණු කළ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව යටතේ ආර්ථික වර්ධන වලට අරමුණු වලට සහ විනිමය අනුපාතික කළමනාකරණයේ නම්‍යශීලීත්වය සහාය දෙමින් මැදි කාලීන උද්දමනය මැදි තනි අගයක් පවත්වා ගැනීම. දෙවෙනි එක මූල්‍ය ප්‍රතිපත්ති රාමුවේ අරමුණු දෙවෙනි එක. හරි ඊට පස්සේ තුන්වෙනි එක මූල්‍ය ප්‍රතිපත්තියට මඟ පෙන්වීම සඳහා ප්‍රධාන අතරමැදි දර්ශකයක් ලෙස පුළුල් මුදල් සැපයීම යොදා ගැනීම. ඊට පස්සේ වර්තමානයේ ක්‍රියාත්මක වන මූල්‍ය ප්‍රතිපත්ති රාමු ගිවිසුම යටතේ කාර්තුමය එහෙම නැත්නම් කාර්තුමය මතුපිට උද්දමන අනුපාතකයේ 105ක මට්ටමේලා පවත්වාගෙන යාමට බැංකුවට නියෝග කර තිබීම. මෙන්න මේවා තමයි වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය රාමුවේ ක්‍රියාත්මක කිරීමේ උපකරණ. එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන මේ වර්තමාන මූල්‍ය ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අරමුණු. පැහැදිලිද? මොනවාද එහෙනම් ප්‍රධාන අරමුණු? එකක් තමයි උද්දමනය ඉලක්ක නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන රාමුවට අනුව මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වාගෙන යාම. ඊට පස්සේ ඉලක්කගත මට්ටම් වලට උද්දමන අනුපාතිකය පවත්වාගෙන යාම නේ. ඊළඟට මූල්‍ය ප්‍රතිපත්තියට මඟ පෙන්වීම සඳහා ඇති ප්‍රධාන අතරමැදි දර්ශකයක් ලෙස පුළුල් මුදල් සැපයීම යොදා ගැනීම. ඊට පස්සේ වර්තමානයේ ක්‍රියාත්මක වන මූල්‍ය ප්‍රතිපත්ති රාමු ගිවිසුමේ කාර්තුමය ඊළඟ එක තමයි කාර්තුමය මතුපිට උද්දමන අනුපාතිකය 105ක මට්ටමේම පවත්වාගෙන යාම. මේවා තමයි වර්තමානයේ ක්‍රියාත්මක වන මූල්‍ය ප්‍රතිපත්ති රාමුවේ අරමුණු. මේ අලුත් මේවා ටික ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. හරි? 17 තියෙන ඒවාට වඩා චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. මේ අලුත් ඒවා ටික. හරි. එහෙනම් අපි එතකොට 2017 එතනින් ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අපේ 2018 ප්‍රශ්නේ 2018 හරි 18 වෙනි ප්‍රශ්නේ පුතා පළවෙනි කොටස අපෙන් අහනවා ශ්‍රී ලංකාවේ පොදු මිල මට්ටමේ වෙනස්කම්
දැක්වීමේලා වර්තමානයේ යොදාගන්න මිනුම් මොනවාද කියලා. මොනවාද වර්තමානයේ උද්දමනයේ මිනුම් කිරීම සඳහා යොදා ගන්න මිනුම්. එහෙම නැත්නම් මිල දර්ශක මොනවාද? එකක් තමයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය නේ. අනිත් එක ජාතික පාරිභෝගික මිල දර්ශකය, දළදේශීය නිෂ්පාදකයේ අවදමනකය, නිෂ්පාදකයාගේ මිල දර්ශකය. මේවා තමයි වර්තමානයේ උද්දමනයේ මැනීම සඳහා යොදා ගන්න මිල දර්ශක නේ. මොනවාද? කොළඹ පාරිභෝගික මිල දර්ශකය, ජාතික පාරිභෝගික මිල දර්ශකය, දළදේශීය නිෂ්පාදනයේ අවදමනකය සහ නිෂ්පාදකයාගේ මිල දර්ශකය. දෙවෙනි කහනවා උද්දමනයේ අහිතකර ප්‍රතිවිපාක. මොනවාද උද්දමනයේ අහිතකර ප්‍රතිවිපාක? ප්‍රධාන එකක් තමයි ජීවන වියදම් ඉහළ යාම නිසා ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වය පහළ යනවා. නේ උද්දමනයක් කියන්නේ රටක භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩ ලෙස ඉහළ යනවා. නිසා මොකද්ද වෙන්නේ? ජීවන වියදම් ඉහළ යාම නිසා සාමාන්‍ය ජීවන තත්ත්වය ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වය පහළ වැටෙනවා. ඔයගොල්ලෝ මේවා දන්නේව හරි. ඊළඟට නිරපේක්ෂ දරිද්‍රතාවය ඉහළ යාම, ආදායම් ව්‍යාප්තිය අසාධාරණකම් ඇතිවීම නේ. අපනයන තරඟකාරීත්වයේ දුර්වල වීම, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් නිසා ආර්ථිකයේ අඩපණ වීම. මෙන්න මේවා ආර්ථිකයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය විකෘති වීම. මෙන්න මේවා අපිට ගන්න පුළුවන් උද්දමනයේ ප්‍රතිවිපාක විදිහට. පැහැදිලිද? මේවා අපිට ගන්න පුළුවන් උද්දමනයේ ප්‍රතිවිපාක විදිහට. තේරුණාද? නේ ඒ වගේ මුදලේ අගය පිරිහීම නිසා නැත්නම් මුදලේ අගය පිරිහීම නිසා දිගු කාලීන ඉතුරුම් ආයෝජන අදායරමත් වෙනවා නේ. ඉතුරු කරන්නේ නැහැ. ඉතුරු කරාට වැඩක් නැහැ නේ. මූර්තගේ අඩු වෙනවා අනාගතයේ මිල මට්ට වැඩි වීම නිසා. ඒ නිසා ඉතුරුම් ආයෝජනීකරණ දේවල් වලට අදායරමත් වෙනවා නේ. විචල්්‍ය ආදායම් ලබන කට්ටියට තමන්ට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට තියෙන හැකියාව අඩු වෙනවා. පැහැදිලිද? අපි ඉස්සෙල්ලත් කතා කරා ස්ථාවර ආදායම් ලබන කට්ටියගේ ජීවන තත්ත්වය මොනවාද? කලින්ට වඩා පහළ යනවා. එහෙම නැත්නම් පිරිහෙනවා. මේවා තමයි උද්දමනයේ ප්‍රතිවිපාක. පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නය. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ අපිට ආයෙත් කිසියම් රටක වාණිජ බැංකු පද්ධතියක් තුළ කටයුතු කරන එක් වාණිජ බැංකුවක සරල ශේෂපත්‍රයක් පහත දැක්වේ. වාණිජ බැංකු පද්ධතිය තුළ කටයුතු කරන එක් වාණිජ බැංකුවක සරල ශේෂපත්‍රයක් තමයි අපිට දීලා තියෙන්නේ. පැහැදිලිද? හරි. අපෙන් අහනවා හරි. අපෙන් අහනවා පළවෙනි එක ඔන්න ශේෂපත්‍රයක් දීලා තියෙනවා ඉල්ලුම් තැන්පතු ලක්ෂයයි කොටස් හිමියන්ගේ ප්‍රාග්ධනය 25000යි සංචිත 10000යි අධිසංචිතය 5000යි සුරකුම්පත් සංචිත 10000යි අධිසංචිතය 5000යි සුරකුම්පත් 30000යි ණය 80000යි. හරි. ඊට පස්සේ අපෙන් කියනවා අවශ්‍ය කරන සංචිත අනුපාතය කොපමණද කියලා අහන්නේ. සංචිත අනුපාතය කොපමණද කියලා. අවශ්‍ය කරන සංචිත අනුපාතය. දැන් හරි අපි හදමු බලන්න. අවශ්‍ය කරන සංචිත අනුපාතය කොච්චරද කියලා අහන්නේ පළවෙනි කොටසේ. පැහැදිලිද? හරි ස්ක්‍රීන් එක මේව කරන නිසා මම පේපර් එක ගත්ත අතට අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නය අවශ්‍ය කරන සංචිත අවශ්‍යතාවය කොපමණද කියලා අහන්නේ. හරි අවශ්‍ය කරන සංචිත අවශ්‍යතාවය. තැන්පතුව තියෙනවා කීයද පුතා? තැන්පතුව තියෙනවා ලක්ෂයක්. තැන්පතුව ලක්ෂයක් තියෙනවා. හරිද? මේගොල්ලොන්ගේ අවශ්‍ය කරන සංචිතය දීලා තියෙනවා අපිටනේ. අවශ්‍ය කරන සංචිතය දීලා තියෙනවා 10000යි. අවශ්‍ය කරන සංචිතය දැන් දීලා තියෙන්නේ අපිට.
අවශ්‍ය කරන සංචිතය අපිට දීලා තියෙනවා කීයද? 10000යි. දැන් අපෙන් අහන්නේ සංචිත අවශ්‍යතාවය කීයද කියලා. නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තමයි දැන් අපෙන් අහන්නේ නේ. අවශ්‍ය කරන සංචිත අනුපාතය. තැන්පතුව දීලා තියෙනවා සංචිත දීලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ එහෙනම් අවශ්‍ය සංචිත අවශ්‍යතා අනුපාතය කීයද කියලා. එහෙනම් ඒක කොහොමද හොයන්නේ? සංචිත අනුපාතය කොහොමද ගන්නෙ? අපි ගන්නවා ඉල්ලුන් තැන්පතු ලක්ෂයකට සංචිත 10000යි නම් 100ට කීයද කියලා. ඉල්ලුන් තැන්පතු ලක්ෂයට අවශ්‍ය සංචිතය 10000යි නම් 100කට කීයද කියලා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක මේකට මේ කැපුවම මේකට මේ කැපුවම එහෙනම් අවශ්‍ය සංචිත අවශ්‍ය අනුපාතය 100ට 10යි. කොහොමද පුතා අපි එක ගත්තේ? තැන්පතු අපිට දීලා තියෙනවා ලක්ෂයක්. අවශ්‍ය සංචිතය අපිට ශේෂපත්‍රයේ දීලා තියෙනවා 10000ක්. එහෙනම් කොහොමද ගන්නේ? තැන්පතු ලක්ෂයකට අවශ්‍ය සංචිතය 100ට අවශ්‍ය සංචිතය 10000යි නම් 100ට කීයද? තැන්පතු ලක්ෂයකට අවශ්‍ය සංචිතය 10000යි නම් 100කට කීයද? 100කට කීයද එහෙනම් 10යි. දෙවෙනි කොටසේ අහනවා අපෙන් මෙම බැංකුවේ ගනුදෙනුකරුවෙකු තම ජංගම ගිණුමෙන් රුපියල් මිලියන 2000ක් අහපසු ගනු ලැබේයයි සලකන්න. මේ වගේ දැන් කලිමුත් එකක් හම්බුණානේ අපිට. බලන්න. මෙම බැංකුවේ ගනුදෙනුකරුවෙකු තම ජංගම ගිණුමෙන් රුපියල් මිලියන 2000ක් අහපසු ගනු ලැබේයයි සිතන්න. මෙම මුදල ඉවත් කර ගැනීම නිසා බැංකුවේ සංචිතය කොපමණ ප්‍රමාණයකින් වෙනස් වේද කියලා අහනවා. නේ? සංචිතය කොච්චරක් වෙනස් වෙනවද කියලා අහනවා. හරි. දැනට තියෙන සංචිතය කීයද? දැනට පවතින සංචිතය 15000යි. නේ? අපි ගාන දීලා තියෙනවානේ. දැනට පවතින සංචිතය 15000ක් තියෙනවා. කොහොමද මේ 15000 ආවේ? අවශ්‍ය සංචිතය ධන අධි සංචිතය මේ ගානේ තියෙන විදිහට. නේ? අවශ්‍ය සංචිතය කීයක් තිබුණද? මේකේ 10000ක් තියෙනවා. තව වැඩියෙන් 5000ක් තියෙනවා. මේ දෙක එකතුවම තමයි මුළු සංචිතය. දැනට මේ බැංකුවේ තියෙන මුළු සංචිත ප්‍රමාණය කීයද? 15000යි. දැන් මේකෙන් මෙයාලා තැන්පතුවක් ගන්නවා. රුපියල් මිලියන 2000ක තැන්පතුවක් ගත්තට පස්සේ සංචිතය කීයද කියලා අහනවා. එහෙනම් මේකෙන් 2000ක් අඩු වෙනවනේ. 2000ක් ගත්තට පස්සේ මොකද වෙන්නේ? සංචිත වලින් 2000ක් අඩු වෙනවා. තැන්පතු වලින් 2000ක් අඩු වෙනවා. එහෙනම් තැන්පතුව මුදල් ආපසු ගත්පත්. හරි. මුදල් ආපසු ගත් පසු සංචිතය කොහොමද? 15000ක් තිබුණා. ඒකෙන් 15000ක් තිබුණා. දැන් 2000 අඩු වුණාම නැත්තම් මේකෙන් 2000ක් අඩු වෙනවා කෙලින්ම. තැන්පතු වලින් 2000යි මේකෙන් 2000ක් අඩු වුණාම දැන් 13000යි. කලින් 15000ක් තිබුණා. තැන්පතු ඉවත් කරගත්තට පස්සේ 13000යි. එහෙනම් පුතා සංචිතය කීයකින් වෙනස් වෙනවද? සංචිතය රුපියල් මිලියන 2000කින් වෙනස් වෙනවානේ. සංචිතය රුපියල් මිලියන 2000කින් වෙනස් වේ. එහෙම නැත්නම් රුපියල් මිලියන 2000කින් අඩු වේ. සංචිතය රුපියල් මිලියන 2000කින් අඩු වේ. එහෙම නැත්නම් රුපියල් මිලියන 2000කින් වෙනස් වේ. ඊට පස්සේ අපෙන් අහනවා අවශ්‍ය කරන සංචිත අනුපාතය නොවෙනස්ව පවතී නම් රුපියල් මිලියන අවශ්‍ය කරන සංචිත අවශ්‍යතාවය නොවෙනස්ව පවතී නම් රුපියල් මිලියන 2000ක් තැන්පතු ප්‍රමාණය ඉවත් කරගත් විට මෙම බැංකුවට අලුතෙන් ලබා දිය හැකි ණය කීයද කියලා. ණය ප්‍රමාණය කොපමණද? දැන් අහන්නේ පළවෙනි අවස්ථාවේදී නෙමෙයි අර රුපියල් මිලියන 2000 ඉවත් කරගත්තට පස්සේ මේ බැංකුවට කොච්චර ණය දෙන්න පුළුවන්ද කියලා. අපෙන් අහන්නේ. දැන් අපි දන්නවනේ කලින් ඉඳන් අපි ඉගෙන ගත්තා ණයට දෙන්න පුළුවන් මොන ප්‍රමාණයද? ණයට දෙන්න පුළුවන්නේ බැංකුවේ අධිසංචිතයක් තියෙනවා නම් නේ.
බැංකුවේ අධිසංචිතයක් තියෙනවා නම් තමයි ණයට දෙන්න පුළුවන්නේ. එහෙනම් පුතා බලන්න ඕන අධිසංචිතයක් තියෙනවද කියලා. අධිසංචිතයක් තිබුණොත් අලුතින් ණයට දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි දැන් අපි හොයාගත්තනේ දැන් සංචිතය කොච්චරක් තියෙනවද? අධිසංචිතය කොහොමද හොයාගන්නේ? අධිසංචිතය සමානයි පවතින සංචිතය ඍණ අවශ්‍ය කරන සංචිතය. හරි? අධිසංචිතය සමානයි මොකටද? පවතින සංචිතය ඍණ අවශ්‍ය කරන නැත්නම් අවශ්‍ය සංචිතය. පවතින සංචිතය ඍණ අවශ්‍ය සංචිතය. පවතින සංචිතය දැන් කලින් 15000ක් තිබුණා. මේ දැන් තියෙන්නේ කීයද? ලබා ගත්තට පස්සේ 13000යි. එහෙනම් පවතින සංචිතය 13000යි. අවශ්‍ය සංචිතය අපි දැන් සංචිත අවශ්‍යතාවය හොයාගත්තා 100ට 10යි නම් දැන් තැන්පතු තියෙන්නේ කීයද? කලින් ලක්ෂයක් තිබුණා තැන්පතු. නේ? කලින් ලක්ෂයක් තැන්පතු තිබුණා. පස්සේ රුපියල් මිලියන 2000ක් එක්කෙනෙක් තැන්පතුවක් ඉවත් කරගත්තා. එහෙනම් දැන් තියෙන්නේ කීයද? 98000යි. දැන් තියෙන්නේ කීයද? 98000යි. එහෙනම් බලන්න ඕන 98000ට කීයද? 98000ට 9800යි. මේ එහෙනම් පවතින සංචිතය 13000යි. ඇත්තටම අවශ්‍ය වෙන්නේ 9800යි. එහෙනම් කීයක් අධිසංචිත තියෙනවද? 3200ක් තියෙනවා. එහෙනම් ණයට දෙන්න පුළුවන් ප්‍රමාණය කීයද? ණයට දෙන්න පුළුවන් ප්‍රමාණය කීයද එහෙනම්? අධිසංචිතේ ණයට දෙන්න පුළුවන්. එහෙනම් මෙම බැංකුවට අලුතෙන් රුපියල් මිලියන 3200ක් ණයට දෙන්න පුළුවන්. අර තැන්පතු ඉවත් කරගත්තට පස්සේ රුපියල් මිලියන 3200ක් ණයට දෙන්න පුළුවන්. අර තැන්පතු ඉවත් කරගත්තට පස්සේ රුපියල් මිලියන 3200ක් මේ බැංකුවට ණයට දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි යනවා ඊළඟ කොටසට. ඊට පස්සේ අහනවා මූල්‍ය ප්‍රතිපත්තිය යන්නෙන් කවරක් අදහස් වේද? ඔයගොල්ලෝ දන්නවා මූල්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ? සාර්වරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස මුදලේ සුලභතාවය සහ මුදලේ මිල පාලනය කිරීම කරමින් සමහර ඉල්ලුම කෙරෙහි බලපෑම් කිරීම මූල්‍ය ප්‍රතිපත්තිය වේ. මොකද්ද එහෙනම් පුතා මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ? සාර්ව ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් නේ මුදලේ අගය එහෙම නැත්නම් මුදලේ මිල පාලනය කිරීමට පාලනය කිරීමකින් සමහර ඉල්ලුම කෙරෙහි බලපෑම් කිරීම මූල්‍ය ප්‍රතිපත්තිය. පැහැදිලිද? ඔයගොල්ලෝ මේව දන්නවා. මම මේ මතක් කිරීමක් විතරයි කරන්නේ. පැහැදිලිද? එහෙනම් අපිට මෙහෙම මේකට මෙහෙම උත්තරයක් ලියා ගන්න පුළුවන්. කැමති ඕන කට්ටිය ලියා ගන්න. අමතක වෙලාම ඉන්නවනම් ඒ කට්ටිය ලියා ගන්න මොකක්ද? මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න. ආර්ථික සහ මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමේ අරමුණින් ආර්ථික සහ මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමේ අරමුණින් මුදලේ මිලට වරහන් ඇතුලේ පොලිය මුදලේ මිලට සහ මුදල් සැපයීමේ සුලභතාවයට එහෙම නැත්නම් මුදල් සැපයීමට මුදලේ මිලට වරහන් ඇතුලේ පොලියට එහෙම නැත්නම් මුදල් සැපයීමේ සුලභතාවයට මුදලේ සුලභතාවයට එහෙම නැත්නම් වරහන් ඇතුලේ
මුදල් සැපයීමට බලපෑම් කිරීමට මහා බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ය. මහා බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ය. එහෙනම් මූල්‍ය ප්‍රතිපත්තිය යන්නේ අවරක් අදහස් වෙනවද? නැත්නම් මූල්‍ය ප්‍රතිපත්තිය යන්නේ අදහස් කරන්නේ මොකද්ද පුතා? ආර්ථික සහ මිල ස්ථායීතාවයේ පවත්වාගෙන යාම ළඟා කර ගැනීමේ අරමුණෙන් මුදලේ මිලට සහ මුදලේ සුලභතාවයට බලපෑම් කිරීමට මහා බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන් තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියලා අදහස් කරන්නේ. පැහැදිලිද? ආර්ථික හා මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමේ අරමුණින් මුදලේ මිලට සහ මුදලේ සුලභතාවයට බලපෑම් කිරීමට මහා බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග තමයි මොනවාද? මූල්‍ය ප්‍රතිපත්තිය කියලා අදහස් කරන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් තවත් විදිහකට ආර්ථිකයේ සාර්වාර්ථිකයේ අරමුණු වන මිල ස්ථායීතාවය අත්කර ගැනීම පිණිස එහෙම නැත්නම් මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමට මහා බැංකුව විසින් මුදල් සැපයීම සහ එහි මිල එහෙම නැත්නම් පොලි අනුපාත පාලනය කිරීමේ ක්‍රියාවලිය මූල්‍ය ප්‍රතිපත්තිය කියලා. පැහැදිලිද? ඊළඟ ප්‍රශ්نين අහනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ණය පාලන ක්‍රම අතර වෙනස. ගුණාත්මක සහ ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම අතර වෙනස මොකක්ද කියලා අහනවා. එතකොට සමස්ත ආර්ථිකයේ ණය පරිමාව සහ ණයේ පිරිවැය පාලනය කිරීම සඳහා යොදා ගැනෙන පාලන ක්‍රම ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම විදියට අපි හඳුන්වනවා. මොනවාද? සමස්ත ආර්ථිකයේ ණය ප්‍රමාණය සහ ණයවල පිරිවැය පාලනය කිරීම සඳහා යොදා ගන්න ණය පාලන ක්‍රම තමයි අපි ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම කියලා අපි හඳුන්වන්නේ. මොනවාද පුතා? සමස්ත ආර්ථිකයේ ණය දෙන ප්‍රමාණය, ණයවල ප්‍රමාණය සහ ඒ වගේ පිරිවැය පාලනය කිරීම සඳහා යොදා ගන්න ණය පාලන උපකරණ තමයි අපි හඳුන්වන්නේ මොනවාද? ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ. එහෙම නැත්නම් ණය පාලනය කියලා. දැන් අහන්නේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ණය පාලනය අතර වෙනසනේ ක්‍රම අතරනේ. ප්‍රමාණාත්මක ණය පාලනය කියන්නේ මොකද්ද? සමස්ත ආර්ථිකයේ ණය පරිමාව, ණයවල විශාලත්වය සහ ඒ වගේ පිරිවැය, ණය පිරිවැය පාලනය කිරීම සඳහා යොදා ගැනෙන පාලන ක්‍රම තමයි ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම කියලා කියන්නේ. පැහැදිලිද? ඒ වගේම ණය පාලන ක්‍රම ආර්ථිකය කියන්නේ එම ණය පාලන ක්‍රම ආර්ථිකයේ එක් අංශ කෙරෙහි විශේෂත්වයක් නොදක්වන අතර පොදුවේ සමස්ත ආර්ථිකයේම ඒවා බලපෑමට ලක් වෙනවා. එතකොට පුතා මේ ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම කියන්නේ එක් අංශයේ විශේෂත්වයක් නැහැ. මොන අංශයකටවත් විශේෂත්වයක් නැහැ. පොදුවේ සමස්ත ආර්ථිකයේම ණය පරිමාව සහ ණයවල පිරිවැය පාලනය කිරීම සඳහා යොදා ගන්න පාලන ක්‍රම තමයි ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම කියලා කියන්නේ. සමස්ත ආර්ථිකයේම ණය පරිමාව සහ ණය පිරිවැය පාලනය කිරීම සඳහා යොදා ගන්න පාලන ක්‍රම ප්‍රමාණාත්මක පාලන ක්‍රම. මේවා ආර්ථිකයේ තියෙන විවිධ අංශ අතර විශේෂත්වයක් දක්වන්නේ සමස්ත ආර්ථිකය සඳහාම පොදුවේ භාවිතා කරනවා. පැහැදිලිද? එහෙනම් මොනවාද පුතා ප්‍රමාණාත්මක ණය පාලන ක්‍රම කියන්නේ? සමස්ත ආර්ථිකයේ ණය පරිමාව සහ ණය පිරිවැය පාලනය කිරීම සඳහා යොදා ගන්න ක්‍රම. මේවා ආර්ථිකයේ විවිධ අංශ අතර වෙනස්කම් එහෙම නැත්නම් විවිධ අංශ අතර විශේෂත්වයක් දක්වනවද? නෑ. මේවා විවිධ අංශ අතර විශේෂත්වයක් දක්වන්නේ ආර්ථිකයේ සමස්ත ආර්ථිකයටම පොදුවේ භාවිතා කරනවා. පැහැදිලිද? නේ උදාහරණ මොනවාද? උදාහරණ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය, නිත්‍ය ණය පහසුකම් අනුපාතය. අලුත්ම එක මොකද්ද? අලුත්ම එක මොකද්ද පුතා? එක් දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය. හරි? අලුතෙන්ම හඳුන්වා දුන්න එක තමයි එක් දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය. ඒවා මතක තියාගන්න. ඒ වගේම විවට වෙළඳපොළ කටයුතු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මේවා අපිට දක්වන්න පුළුවන් ප්‍රමාණාත්මක
ණය පාලන උපකරණ විදිහට. පැහැදිලිද? ඊළඟට පුතා මේ ගුණාත්මක ණය පාලන උපකරණ කියලා කියන්නේ ආර්ථිකයේ තෝරාගත් ක්ෂේත්‍ර සඳහා ණය ගලා යාමේ දිශානතිය හැරවීම සඳහා ආර්ථිකයේ තෝරාගත්ත අංශවලට ඒ කියන්නේ සමහරක් අංශවලට ණය වැඩිපුර ගලාගෙන යන්න ඉඩ හරිනවා. සමහරක් අංශවලට ණය අඩුවෙන් ගලාගෙන යන්න ඉඩ හරිනවා. ඒ කියන්නේ ආර්ථිකයේ තියෙන ණය ටික මොන අංශ අතරද වැඩිපුර යන්න ඕනේ මොන අංශ අතරද අඩුවෙන් යන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් ආර්ථිකයේ තෝරාගත් ක්ෂේත්‍රයන් තුළ ණය ගලා යාම සහ ඒවායේ දිශානතිය හැසිරවීම ගුණාත්මක ණය පාලන ක්‍රම ලෙස හැඳින්වේ. එම පාලන ක්‍රම පොදු බලපෑමක් ඇති කරන ඒවා නොව විශේෂ වශයෙන් තෝරාගත් අංශ මත පමණක් බලපෑම් ඇති කරයි. අර කලින් එක මොනවාද ප්‍රමාණාත්මක බල උපකරණවලදී කොහේවත් අංශයක් විවිධ ක්ෂේත්‍රයක් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වේ නැහැ. පොදුවේම භාවිතා කරපු පාලන ක්‍රම. ගුණාත්මක පාලන ක්‍රමයක් කියලා කියන්න පුතා ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රයන්ට ඒ වගේ ණය විවිධ ක්ෂේත්‍රයන් හරහා ණය ගලාගෙන දිශාව තීරණය කරන එහෙම නැත්නම් දිශාවට බලපෑම් කරන පාලන උපකරණ තමයි ගුණාත්මක පාලන ක්‍රම කියලා කියන්නේ. ඒතර මේ වගේම පොදු බලපෑමක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් පොදු පාලනයක් ඇති වෙන්නේ. මේකෙදි වෙන්නේ විශේෂ වශයෙන් තෝරාගත් අංශ පමණක් තෝරාගත් අංශවලට පමණක් තමයි බලපෑම් කරන්නේ. හරිද? ඒතර මේ ප්‍රමාණාත්මක පාලන විදිහට අපිට ගන්න පුළුවන් ණය පිළිබඳ ප්‍රමාණාත්මක සීමා කිරීම, ප්‍රතිමූල්‍ය පහසුකම් සැපයීම, යහපෙළඹවීම, පොලි අනුපාත පිළිබඳ සීමාවන් නියම කිරීම, ආන්තික අවශ්‍යතා නියම කිරීම, අප වෙනස් කිරීම ගන්නත් පුළුවන්. පැහැදිලිද? ණය පිළිබඳ ප්‍රමාණාත්මක සීමා සැපීම, ප්‍රතිමූල්‍ය පහසුකම් සැපීම, යහපෙළඹවීම, පොලි අනුපාතික පිළිබඳ සීමාවන් නියම කිරීම, ආන්තික අවශ්‍යතා නියම කිරීම. මේවා අපිට ගන්න පුළුවන් ගුණාත්මක පාලන ක්‍රම කියලා. පැහැදිලිද පුතා? ගුණාත්මක සහ ප්‍රමාණාත්මක ණය පාලනය අතර වෙනස අන්න ඒක. පැහැදිලි නේද ළමයි? හරි. එහෙනම් පුතා මේ ගොඩාක් වෙලා ඔයගොල්ලෝ අහගෙන ඉන්නකොට මේක බෝරින් වෙන නිසා අපි අවුරුදු දෙකක් අද කතා කරා. මෙහෙම අවුරුදු ටික අපි කතා කරමු. එතකොට ඔයගොල්ලන්ට බෝරින් වෙන්නේ නැත්නම් එක දිගට මේක බලන් ඉද්දි වැඩේ බෝරින් වෙනවා. ඒ නිසා අපි අදට මෙතනින් නවත්තනවා. ඊළඟ දවසේ අපි මෙතනින් ඉස්සරහට තියෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමු. මෙතනින් ඉස්සරහට අවුරුදු වල තියෙන මුදල් හා මිල බැංකු මුදල් බැංකු මිල මට්ටම පාඩමට අදාළ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරමු. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්.